පැලවත්තේ සෙට් එක නිදිද මොකද කරන්නේ? ජනාධිපතිවරයාගේ අවධානය පිණිස තමයි මේ අපි කියන්නේ. අර සිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ උසාවි දිනේට එන්න කිව්වහම නඩු දිනේට එන්න කිව්වහම සති දෙකක් කල් ඉල්ලනවා. නාමල් රාජපක්ෂ දිනවක නඩු වලට එන්න කිව්වහම කල් දාලා ඉවරලා රට පයින්නවා. ඉන්දියාවේ සවාරි ලගිනවා. මරු සාමාන්‍ය මිනිස්සෙක් අපි වගේ මිනිස්සෙක් එහෙම කෙරුවොත් එහෙම ඈ නඩු දවසට ගිය නැතුව ගියොත් එහෙම මොකද වෙන්නේ? වරෙන්තු මොකද්ද මේ යන මේ ඔය නීතිය සමානව කරන විදියද ඔය පැලවත්තේ උදවියෙන් අහන්නේ අපි? කොහොද රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඕකද? ජනාධිපතිවරයා ඇතුළු ඔය ඉන්න මිනිස්සුන්ගේ ඡන්ද බලයෙන් පත් වෙලා ගිය උදවිය කෝ මොකද කරන්නේ? පරක්කුයි නේද වැඩසටහන? අවුල් නේද? ඇහැරෙන්න කාලේ නම් හරි රටේ පුරවැසියෝ බලාපොරොත්තු වෙලා තිබුණු දේවල් තාම වෙන්නේ නැහැ අපිට පේන විදියට. පැලවත්ත ඉස්සරහට රටේ පුරවැසියෝ කියලා පැලවත්ත වටලන කන්ද බලන් ඉන්නේ. පට්ට අපරාධකාරයෝ දූෂිතයෝ මිනිමෙරුන් වලට සම්බන්ධ වුන් සති දෙක තුන නඩු වලට එන්න කිව්වම කල් දානවා. මාරු සාමාන්‍ය පුරවැසියෙක් අපි වගේ කෙරුවොත් එහෙම කොහොමද වැඩේ? කුදලා යන්නේ කුදලන් වරෙන්තු. එක රැයක් ගේ ඇතුළක නිදිය ගන්න හම්බෙන්නේ නැහැ. කොහොද නීතිය කෝ කාට සමාන? ඕවා හදන්න නේද ජනාධිපතිවරයා ඇතුළු කට්ටිය පත් කරගත්තේ? ජනාධිපතිතුමනි ඔබට මේ අපි කියන්නේ ඔබගේ අවධානය පිණිසයි. ඔබතුමා කරගෙන යන වැඩේට කරන්න සහයෝගය දෙන්න නැති උන්ව වහාම අයින් කරලා දාලා සුදුසු මිනිස්සු පත් කරගෙන ඔය වැඩේ කරන්න. පේනවනේ නීතිපතිවරයෙක් කියලා එකෙක් ඉන්නවා පොල් පිටක්. අනිත් එක අධිකරණ ඇමති. තනිකර පිස්සුනේ ගෙලින්නේ. අනේ වන්දන්නේ අපිට තේරෙන්නේ නැහැ මේ වැඩේ නම්. පුළුවන් තරම් ඉක්මනට මෙන්න මේ උදවියට නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගන්න. දැන්වත් පටන් ගන්න. දැන් අර තිබුණ ෆයිල් මිටි ගණන් තියනවා කියලා කිව්ව කැබ් එකේ බලන්න. හොයන්න ඒවා. ගේන්න ඉස්සරහට. පටස් ගාලා පුළුවන් දෙයක් කරන්න ඉක්මනට. මෙහෙම නීතිය නවන්න දීලා බලන් හිටියොත් එimhe හොඳට තියෙයි ඔය යන විදියට. අර පරණ දූෂිත පැලැන්තිය ක්‍රම වේදේ විදි තාමත් යනවනේ මේ රජයපත් වෙලා. කොහොමද අපි මෙයා බලන් ඉන්නේ? ඔය රජයට බලය දුන්නේ මේවටනේ. සාධාරණයක් ඉෂ්ට කරන්නේ නැද්ද අතර දෙයියනේ. පුළුවන් තරම් ඉක්මනට කරන්න